සතුටින් පරිස්සමින් ඇති කියලා. ඉතින් ඔන්න අද අපිට ඉර එළිය වැටුණු දවසක්. ඉතින් මං හිතුවා මෙහෙම ඉර එළිය වැටලා තියෙද්දි ගෙදරට වෙලා ඉන්නත් බැහැනේ. පොඩක් ඒක නිසා ඇවිදලා එන්න ඕනි කියලා. එහෙම ඇවිදින්න යනකොට දැක්ක ලස්සන මට හිතුණා ඕගොල්ලන්ටත් පෙන්වන්න ඕනි කියලා. හැබැයි මෙහෙම ඉර එළිය වැටලා තිබ්බට සීතලෙන් නම් අඩුවක් නැහැ. මම මෙහෙට අලුත් නිසාද මන්දා මට සීතල දැනෙනවත් වැඩි. මොකද අපේ ලංකාවේ මෙහෙම සීතලක් නැහැනේ. අපිට ඕන තරම් හොඳට අවුව තියෙනවනේ. ඉතින් දැන් නම් අවුව දකින්නත් ආසයි. ඔයගොල්ලන්ට ඔය ඈතින් පේන ලේක් එක බලන්න තමයි මම මේ අඳ ගැන කියනවා නම් මම මේ වීඩියෝ එකට වොයිස් ඕවර් කරන්නෙත් ගෙදර ඇවිල්ලා. මොකද මට වීඩියෝ කරන ගමන් වොයිස් කරන්නත් බැහැ සීතල නිසා. ඉතින් මම මේ යන්නේ ඔය පේන ඔයාලට ඉස්සරහින් පේන ලේක් එක ළඟට. බලන්නකෝ ඕගොල්ලන්ට සයිඩ් එකෙන් පේනවා සමහර කඳුවල තාමත් හිම දිය වෙලා නැහැ. ඉතින් මේ පැත්තේ කට්ටිය කියන විදිහට නම් ඒ කඳුවල හිම දිය වෙන්නේ නැහැලු සමර එක ආවත්. මං ඉන්නේ ගොඩාක් පුංචි සිටි එකක. ඉතින් බලන්නකෝ මේ පුංචි සිටි එකේ ලස්සන මෙහෙම කොළ පාටින් පිරුණු ලෝකයක් දිහා බලනකොට අපේ හිතට දැනෙන සැනසීම නම් කියන්න බැරි තරම්. මං හිතනවා මට වගේම ඕගොල්ලොන්ටත් එහෙම ඇති කියලා. ඉතින් ඔයාලට ඔය ඉස්සරහින් පේන්නේ අපේ සිටි එකේ තියෙන ලේක් එක. ඉතින් මම මේ ලේක් එක ළඟට එන්න හරිම ආසයි. බලන්නකෝ ඉතින් ස්වභාව ධර්මය කියන්නේ කොච්චරනම් අපූර්ව නිර්මාණයක්ද කියලා. මේ වගේ සුන්දර දර්ශනයක් දිහා බලන් ඉන්නකොට අපේ හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම මතක වෙනවා. අපේ හිත නිවෙන්නේ අපිටත් නොදැනී. මේ පේන ලස්සනට නම් කියන්න වචනත් නැති තරම්. මේ වැටෙන හිරු එළියත් එක්කම අපේ හිතත් ආලෝකමත් වෙනවා කියලයි මට නම් දැනෙන්නේ. අපිට ලැබෙන හැම මොහොතකම අලුත් ආරම්භයක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාටත් ඔයාගේ හිතෙත් අලුත් ආරම්භයක් ගෙනෙන ගොඩක් බලාපොරොත්තු ඇති. ඒ සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.